හෙලෝ ගයිස් කොහොම ඉතින් ඔයාලට මේක තමයි මගේ ඩවුන් සවුත් සංචාරයේ දෙවෙනි වීඩියෝ එක. එක් අඩුව මම ට්‍රැවල් කරාට පස්සේ මම කොළඹ පැත්තට යනකොට මම ඩිසයිඩ් කරා බලපිටියේ නැවතිලා මාදුගඟ පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න. මාදුගඟේ මම කරපු ෆුල් බෝට් ටූර් එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට පෙන්නන්න හදන්නේ. ඉතින් මම හිතනවා මාදුගඟේ බෝට් ටූර් එකක් යන්න බලන් ඉන්න අයට මේ වීඩියෝ එක ඇත්තටම වැදගත් වෙයි කියලා. බෝට් ටූර් එක මම බුක් කරේ ගංතර මඩු රිවර් සෆාරි කියන ප්ලේස් එක. මෙතනට ගියාම ඕගලන්ට මාර නැචුරල් සෙටින් එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඒගොල්ලන් ලස්සනට සිටින් ඒරියාස් අරේන්ජ් කරලා තියෙන ඕගලන්ට චිල් එකේ ඉන්න පුළුවන් විදියට. Hey guys, මේ තියෙන්නේ ගන්තර මඩු රිවර් සෆාරි. අපි අර ප්‍රයිවට් බෝට් එකක් යන්න කියලා බැලුවේ. ඉතින් guys මෙතන ලස්සනට හදලා තියෙනවා. මාර නැචුරල්. ඒ කියන්නේ එතනට ආපුවම මාර සීසලසක් දැනෙනවා. අපි මෙතන ලන්ච් එකක් අද ගන්නවා. මේගොල්ලන්ගේ බෝට් රයිඩ් ප්ලස් ලන්ච් පැකේජ් එක තමයි අද අපි ගන්නෙ. ඉතින් ගානත් ඇත්තටම පාඩු නැහැ. මම හිතන්නේ බැලුවොත් 1000ක් විතර තුන් දෙනාට ප්‍රයිවට් බෝට් ටූර් එකක් එක්ක. මම හිතන්නේ 3 hours journey. ඉතින් ඇත්තටම ලස්සනයි. අපි දැන් බෝට් එක ස්ටාර්ට් කරන්න යන්නේ මාදුගඟේ. මේ පාලං යටි කරනකොට ඔළුව පාත් කරන්න වෙනවා. අර බලන්න මැන්ග්‍රෝව්ස් වල ලස්සන. දැන්ටමත් පොඩි පොදයක් එනවා. ඉතින් මං හිතන්නේ සමහරවල්ලාට වහියද 30% chance එකක් තිබ්බා වහින්න. මේ බෝට් එකේ පළවෙනි ස්ටොප් එක හැටියට අපි ෆිෂ් තෙරපි එක කරන්න ඩිසයිඩ් කරා. ඉතින් ෆිෂ් තෙරපි කරන තැන් කීපයක් තියෙනවා මාදුගඟේ. මේ එක තැනක තමයි අපි දැන් මේක කරන්න යන්නේ. අපි දැන් ෆිෂ් තෙරපි ගන්න යන්නේ. ගයිස් ඔන්න ෆිෂ් තෙරපි ගන්න ගමන් ඉන්නේ. ඇත්තටම කියනනම් ටික්ලිෂ්. මාරම ටික්ලිෂ්. මෙතන ටෑන්ක්ස් කීපයක් තියෙනවා. මම මේ දැන් ඉන්නේ පොඩි මාළු ඉන්න ටෑන්ක් එකේ. තව ටෑන්ක්ස් තියෙනවා මීට වඩා ටිකක් ලොකු සයිස් එකේ මාළු ඉන්නවා. අතන මේ පොඩි මාළු ඉන්න මේක මීඩියම් සයිස් ටෑන්ක් එක. මේක ටිකක් ඇත්තටම ෂේප් ඉතින් ගොඩාක් කොටනවා වගේ දැනෙන්නේ නැහැ. රයිට් මේකේ ඉන්නේ ලොකු මාළු ගයිස්. බලමු මේකට කකුල දාලා මොකද වෙන්නේ කියලා. මාර ටික්ලිෂ් ගයිස්. මේක ටිකක් කනවා වැඩි guys. මේ මාළුවා ටිකක් කනවා වැඩි. මේක නම් medium size. මේක ඇත්තටම තනියමයි. මුලින් දාපු ගමන් ටිකක් ඇත්තටම ටික්ලිෂ්. but පස්සේ හරියනවා. මෙන්න මේ විදිහට තමයි ඇවිල්ලා wheel එක ඒගොල්ලෝ කිස් කරනවා වගේ නිකන් wheel එක. මේ බලන්න මෙතන. අනිවාර්යෙන්ම මාදුගඟේ ආවොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ෆිෂ් තෙරපි එක. ඉතින් ෆිෂ් තෙරපි ඉවරලා අපි ආයේ මේ වගේ ගමන ආරම්භ කරනවා. මාදුගඟේ යනකොට ඕගලන්ට මේ වගේ දෙපැත්තේ ගොඩාක් මැන්ග්‍රෝව්ස් එහෙම දකින්න හම්බ වෙනවා. හරිම ලස්සන පරිසරයක් තමයි අපි දැන් පහු කරගෙන යන්නේ ඉස්සරහට. අපේ ගයිඩ් මල්ලි කිව්වා තව ඉස්සරහට යනකොට අපිට පොඩි දේවල් ටිකක් බලන්න හම්බ වෙනවා කියලා. පොඩි දූපතක් ඒ වගේම අපි ඊට පස්සේ යන්නේ පොඩි ගඟමැද්දේ තියෙන කඩේකට. ඉතින් මෙහෙම යනකොට තව ෆෝරිනර්ස්ලා ගොඩාක් හිටියා බෝට් ටුවර්ස් ගිහිල්ලා තියෙන. ඉතින් ඕගලන් ඇත්තටම වටිනවා මේ ටුවර් එක එන්න. ඇත්තටම ලස්සනයි. අර තියෙන කුරුළු දුව. මෙතන ගොඩාක් කුරුළු වර්ග ඇවිල්ලා මෙතන නවතිනවා කියලා තමයි මල්ලි අපිට කිව්වේ. ඉතින් මේ විදිහට අපි දැන් ඔන්න ආවා මෙතන මේ ගඟ මැද්දේ තියෙන පොඩි කඩේකට. ඉතින් මේ මල්ලි කිව්වා අපිට මෙතන නැවතිලා කිරල වීදුරුවක් එහෙම බීලා අපිට පොඩ්ඩක් රිලැක්ස් වෙලා හිමීට යන්න පුළුවන් කියලා. ඉතින් අපි බැලුවා මේ කඩේ පොඩ්ඩක් try කරලා. අපි දැන් කිරල ටිකක් ටේස්ට් කරන්න යන්නේ. කිරල බීම එකක්. ඇත්තටම නියමයි ලෙමන් වගේ. අදමයි මම first time taste කරන්නේ. මාරයි. ඒක නිකන් කූල් වෙලා යනවා.
වෙන පොඩි කියුට් කිතුල් වැඩියෙක් ඉන්නවා. Say cheese. Cheese. Say cheese. Speed பண்றாங்க. Oh shit. Baby monkey. Mara cute baby monkey. Mara showy ඉතින් මාදුගගේ බෝට්ටුවේ යනවන ඔයාලත් මේ කඩෙන් නැවතිලා කිරල ඩ්‍රින්ක් එකක් එහෙම බීලා වටපිටාවේ තියෙන ලස්සන බල්ල යන්න අමතක කරන්න එපා. බෝට්ටුවේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක තමයි සිනමන් අයිලන්ඩ් එක විසිට් කරන එක. සිනමන් අයිලන්ඩ් එකේ සිනමන් හදන විදිය තමයි අපි දැන් බලන්න යන්නේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. Alright guys, අපි ගාව සිනමන් අයිලන්ඩ් එකට. ඔව්. මෙතන අපි සිනමන් ඩිමොන්ස්ට්‍රේෂන් කියන්නේ කරන විදිහ හදා අද විදිහ පේනවා. සිනමන් ඩිමොන්ස්ට්‍රේෂන් එක කරන් දැන් මෙතන මේ ලස්සන හදලා තියෙන ප්ලේස් එක. ඉතින් අනිවාර්යෙන් මාදුගංගේ ආව සිනමන් අයිලන්ඩ් එක. අප්පරු ගෝන්න. Oh, guys, mara healthy. Ini kat kami sini mandi dia. Apa ni kamu? Nah. Cuma deko ulang. Pantai kumpul di sekitar sana, solo oke. Udah tahu ni kain kalau podcast එක කරලා ඉස්සලා පුස්තකයක් ගන්නවා. ඒක සීලා දුක podcast කැෂේ කියලා මම ඒ තිබුණා ගලලා පෙන්නන්නේ ඒවා පොහොර ගන්න. තනිකරම handmade තමයි නේ හැමදේම manual. හරි අමාරුයි ඉතින් හන්දාට අයි ඔව් තුන්දේ කොහොමද නේ ඔව් ඊට පස්සේ මේ හන්දාට පැක් කරගෙන අපි මේක වේවන්නේ අවුල් කියන්නේ නැතුව අද පවල් automatic roll. Brown color එකත් වැඩි වෙනවා. සුවඳත් වැඩි වෙනවා. ඔරිජිනල් සිනමන් එක එළියෙන් සුවඳක් එනවා. ඔරිජිනල් සිනමන් එකේ එළියෙන් සුවඳක් එන්නේ නැහැ. ඇතුලෙන් සුවඳ. එළියෙන් සුවඳ එනවා. ඒ කට්ටිය ඕන කෙනෙක් කියලා මෙන්න චෙක් කරලා එහෙම නෙවෙයි චෙක් කරලා පොඩ්ඩක් හදලා ඔරිජිනල් සුවඳ චෙක් කරන්න ඇතුලෙන් සුවඳ එනවා එළියෙන් සුවඳ. මේ කුරුන් තෙල් එක ගන්න කුරුන් පොළවල. පොළවල 100කට වැඩි යන 1 ලීටරයක් හදාගන්න. දැන් මේක අස්වල මම ඒක ගන්න. කොහොමද ඒ පාස්චල් මැඩම් ඔළුව එකක් මත් තියෙනවා නම් ඔළුව එකක් කොහොමද? ඔළුව එකක්. ඉතින් ලෝකෙම ප්‍රසිද්ධ ලංකාවේ කුරුදු හැදෙන විදිය ඕගලන් සිනමන් අයිලන්ඩ් එකට ගියොත් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ එක්ස්පීරියන්ස් එකක් තමන්ගේ ඇස් දෙකෙන්ම
දකිනකොට ඒ කුරුඳු හඳන විදිහ ඇත්තටම මා අත්දැකීමක්. ඉතින් මේ වගේ කුරුඳු ඕගලන්ට එතනින් පර්චේස් කරන්නත් පුළුවන්. එක එක ගණන් වලට තියෙනවා ක්වොලිටි එක අනුව. ඉතින් ගොඩාක් හොඳ වර්ගයේවත් තියෙනවා. ඒ වගේම නෝමල් ක්වොලිටි එකේවත් තියෙනවා. ඉතින් මේ බෑන් එයා පෙන්වන එක ඇත්තටම ගණන් ඒක රුපියල් 5000ක් විතර එනවා ඒ බන්ච් එක. ඉතින් සිනමන් අයිලන්ඩ් එකේ වැඩේ වුණාට පස්සේ අපි යනවා මාදුව කියන ගම මේන්ලෑන්ඩ් එකට සෙට් වෙන මේ පාලම යටින්. මේ පාලම ඇත්තටම ඇක්සස් කරන්න පුළුවන් බයික්ස් වලට සහ පෙඩස්ට්‍රියන්ස් ලට විතරයි. අපි ඊළඟට යන්නේ මේ බෝට්ටුව එකේ තියෙන වැදගත්ම හයිලයිට් එකට. ඒ තමයි කොත්තුව රජමහා විහාරය. මේ විහාරය පිහිටලා තියෙන්නේ මාදුගඟේ තියෙන ලස්සන පුංචි දූපතක. ඒ වගේම මේ විහාරයට ලොකු පෞරාණික හා ආගමික වැදගත්කමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතුව මේ කාලයක් ආරක්ෂා කරා කියලත් විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ විහාරයේ තියෙන බෝධිය ජයශ්‍රීමා බෝධියෙන් ගත්ත පැලයක් කියලා තමයි කියන්නේ. ඉතින් guys මේ බලන්න මේ විහාරයේ තියෙන ලොකේෂන් එක ඇත්තටම හරිම peaceful and calm. Right guys අපි ආව කොත්තුව රජමහා විහාරයට. මේක මාදුගඟේ තියෙන විහාරය. මාර නිස්කලංක පරිසරයක වෙන්නේ. මාර නිදහසක් දැනෙනවා. ඒක ලස්සන දනුලේ. හා හා. මේක භාවනා ලස්සන. අපේ ලංකාවේ පරණ සල්ලිනේ. මේ සුද්දා කාලේ 50 cents. ඉතින් guys මාදුගඟේ බෝට්ටුව එකේ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් තමයි කොත්තුව රජමහා විහාරය. ඉතින් මේ විහාරයේ තියෙන සාමකාමී නිස්කලංක පරිසරය විඳගන්න මේ බෝට්ටුව එක කරන හැම පිරිසක්ම වගේ මෙතනට ගොඩ වෙලා තමයි යන්නේ. ඉතින් මේ විහාරය ඇත්තටම මාදුගඟට ලොකු වටිනාකමක් එක් කරනවා වගේම ලංකාවේ ඒ ඉතිහාසයට ලොකු වටිනාකමක් එක් කරනවා. දැන් අපි බෝට්ටු එක ආය පටන්ගත්ත ස්ථානයට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ යන ගමන් අපි දැන් පහු කරන්නේ මාදුගඟේ තියෙන පුංචිම දූපත. ගයිස් අපි දැන් මැන්ග්‍රෝව්ස් ෆොරස්ට් එක අස්සෙන් යන්න හදන්නේ. මාර ලස්සන මැන්ග්‍රෝව්ස් ෆොරස්ට් එක. මේකේ මොකද්ද මල්ලි තියෙන්නේ? ඉතින් මේක තමයි අපේ බෝට්ටුව එකේ ලාස්ට් ඇට්‍රැක්ෂන් එක. හරිම ලස්සන මැන්ග්‍රෝව් ෆොරස්ට් එකක් මැද්දින් තමයි බෝට් එක අරන් යන්නේ. මාදුගඟේ තියෙන ඇත්තටම ලස්සන ෆොටෝජෙනික් ලොකේෂන් එකක්. ඉතින් මෙතන ෆොටෝස් ටිකක් එහෙම ගහන්න මරුම ප්ලේස් එක. ඊට පස්සේ ඉතින් අපි යන්නේ අපේ බෝට්ටුව එක ස්ටාර්ට් කරපු තැනට. අපි ඊට පස්සේ එතනින් ලන්ච් එක ගන්න තමයි යන්නේ දැන්. ඉතින් මේ විදිහට තමයි මාදුගඟේ බෝට්ටුව එක අවසාන වෙන්නේ. ලන්ච් එක ගන්න වෙලාවත් හරි අපිට දැන් මාර බඩගින්නක් තියෙන්නේ ගමන් මහන්සියත් එක්ක. ඉතින් අපිට එතනින් අයියා කිව්වා ඕගලන් බෝට්ටුව එක ඉවරනාට පස්සේ ගමේ රහට කන්න පුළුවන් විදියට හොඳ කෑම වේලක් ලෑස්ති කරලා තිනවා කියලා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. අපි දැන් ලන්ච් එක ගන්න යන්නේ මේ බෝට්ටුව එක ඉවරලා. තෙල් බත් නේ. දුන් තෙල් බත්. ඔව්.
ඊට පස්සේ චිකන් එකක් තියෙනවා. chicken curry, මෙතන මාළු. curry, මාළු, මෙතන අඹ වියලා. අන්නාසි තියෙනවා, ගොටුකොළ තියෙනවා, කැරට් සම්බෝලේ, පිපිඤ්ඤ සලාදේ. තුඹ කරවිල. මයොක්ක පපඩා. right. ඒකටත් අඩ. okay. thank you very much. හරි. මේ වට්ටියේ කේල් පොලේ ශ්‍රී ලංකන්. very traditional. වට්ටිය. ශ්‍රී ලංකන් traditional විදියට තමයි අපි අද ලන්ච් එක ගන්න යන්නේ. මේ ඉතින් ගන්තර බෝට් සෆාරි එකෙන් ඒගොල්ලන්ගේ lunch and boat tour දෙකම තියෙනවා පැකේජ් එක. ඕගොල්ලන් ආවොත් ඒක මේ මෙතන ලන්ච් එක අරන් යන්න. ඒක ලේසි. සාමාන්‍ය පැය 3ක් විතර යනවා යුරෙද්දි. දැන් වෙලාව 2කට විතර කිව්වා. ඉතින් අපි මම හිතන්නේ 10ට විතර පටන් 10 මාර 11 විතර පටන් ගත්තේ. right. රහ පාටයි මේ කෑම ටික. කෑම જાති ගොඩාක් තියෙනවා. අඹ, මේ මාළු මිරිස්, චිකන්, කරිය පාට නම් නියමයි. මේ කෙලවල්ල මාළුනේ. පොඩි කැරට් සම්බෝලයක් තියෙනවා. මේ තුඹ කරවිල. මන්නම් කාලම නැහැ. මඤ්ඤොක්ක, මැල්ලු, ගොටුකොළ සම්බෝල, අන්නාසි කෑල්ල, පපඩා. මක් එක්ක අපි එන ලන්ච් එක ආරම්භ බලමු. ඉතින් guys මෙහෙම view එකක් එක්ක තමයි අපි අද ලන්ච් එක ගන්නෙ. මෙතන අයිනම හදලා තියෙනවා ලස්සන පොඩි හට්ටයක් වගේ. ඉතින් ඇත්තටම කෑම ටික රහයි. මම රෙකමන්ඩ් කරනවා මෙතන ඇවිල්ලා බෝට් ටූ එක ලන්ච් එක දෙකම කරන්න. ඉතින් මේ වගේ ලස්සන view එකක් එක්ක අපි අද ලන්ච් එක ගන්නවා. right guys මම හිතනවා ඔයගොල්ලන් මගේ මාතුගඟේ බෝට් ටූර් vlog එක enjoy කරන්න ඇති කියලා. ඉස්සරහට තවත් ලස්සන travel vlog එකකින් මම ඔයගලන්ට අලුත් experience එකක් කරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගලන්ට thank you. Until then, see you soon.